Hi everyone! අපේ Nolins YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකකින් කතා කරා facial එකක් කරන්නේ කොහොමද, facial එකක එන steps මොනවාද කියන එක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ skin barrier එක කොහොමද damage වෙලාද කියලා අඳුරගන්න කියන එක. Skin barrier එක කියලා කියන්නේ හරියටම කිව්වොත් ඔයාගේ skin එක ආරක්ෂා කරන්න තියෙන shield එකක් වගේ දෙයක්. ඉතින් ස්කින් බැරියර් එක හොඳට තියෙනවා නම් ඔයාගේ ස්කින් එක බැලන්ස්. එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක රියැක්ට් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ලකුණු ටික තියෙනවා නම් ඔයාටම අඳුර ගන්න පුළුවන් ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලාද කියන එක. අපි හොඳට මොයිස්චරයිසර් ඇප්ලයි කරලා තියෙද්දිත් ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වගේ දැනෙනවා නම්, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකක් මොන හරි ඇප්ලයි කරනකොට ඔයාගේ ස්කින් එක රෙඩ්නස් වෙනවා නම්, එහෙම නැත්නම් බර්න් වෙනවා වගේ දැනෙනවා නම්, ඒ වගේ දේවල් වලින් ඔයාට අඳුර ගන්න පුළුවන් ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා කියන එක. මීට අමතරව මේ කාරණා හින්දා ඔයාට අඳුර ගන්න පුළුවන් ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලාද කියන එක. එකක් තමයි ඔයාගේ ස්කින් එක ඩල් වෙලා නම්, අනවශ්‍ය විදිහට රෆ් ගතියක් දැනෙනවා නම් ඔයාට හිතා ගන්න පුළුවන් ඔන්න ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා කියලා. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ ෆේස් එකේ එකම වෙලාවෙ dry oil කියන දෙකම mix වෙලා තියෙනවා නම්, උදාහරණයක් විදිහට T-zone එක oily වෙලා cheeks dry වෙලා තියෙනවා නම් ඔන්න ඒකත් හොඳ sign එකක් අඳුර ගන්න ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා කියන එක. තවත් ලොකු සයින් එකක් තමයි අඳුර ගන්න පුළුවන් ඔයා කලින් පාවිච්චි කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් දැන් යූස් කරනකොට ඔයාගේ ස්කින් එකේ ඉරිටේට් වෙනවා වගේ දැනෙනවා නම්, රෙඩ්නස් එකක් එනවා නම්, නැත්නම් කිසියම් වෙනසක් දැනෙනවා නම් ඔන්න ඒකත් හොඳ සයින් එකක් අඳුර ගන්න ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා කියන එක. හරි, දැන් මම මේ කිව්ව සයින් හින්දා සයින්ස් තියෙනවා නම් ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපිට මේක රිකවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ස්කින් බැරියර් එක හොඳට ශක්තිමත්ව තියාගන්න පුළුවන්. හරි, මේ වගේම වැදගත් ටොපික් එකකින් හම්බ වෙනකන් අදට